ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඔයගොල්ලන්ට මම මීට කලින් අරගෙන ආවා ඉඟුරු වගාව සම්බන්ධයෙන් වැදගත් වීඩියෝ එකක් පැල හිටවන අවස්ථාවේදී. ඉතින් ඒ අවස්ථාවේදී මම ඔයගොල්ලන්ට කිව්වා ඉදිරියට වීඩියෝ අරගෙන එන්නම් කියලා. දැන් සාමාන්‍යයෙන් පළවෙනි සැරේ පස් දාන්න පුළුවන් තත්ත්වයට ගස් වර්ධනය වෙලා තියෙන්නේ. එක සැරයක් පොර දැම්මා. ඉතින් අධික වර්ෂාවත් එක්ක පැල ටික වර්ධනය ටිකක් අඩු වෙලා තියෙන්නේ. නමුත් පොහොරත් එක්ක ආයේ පස් දාලා පඳුරු ටික හදාගන්න තමයි දැන් සූදානම් වෙන්නේ. මං ඉඟුරු අතරට අම්මිරිස් හිටවුවා. අම්මිරිස් ගසුත් දැන් සාමාන්‍ය උසයි මල් පිපෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් පස් දාගන්නකොට ඔයගොල්ලෝ දැන් මම මේ කාණුවල තමයි ඉඟුරු හිටවලා තියෙන්නේ. දැන් සමහර ඒවා පැල 2 3 ඇවිල්ලා තියෙනවා. ඒතර අපි මේකේ පැල ටික තවත් වර්ධනය කරගන්න, පැල ප්‍රමාණය වැඩි කරගන්න ඕන නම් අනිවාර්යෙන් මේකේ මේ තියෙන මූල සාමාන්‍යයෙන් අඟලක් විතර තව වැහෙන්න පස් දාන්න. එතකොට තවත් පඳුරු ගහලා මේක එනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අර කාණුවල හිටවපු ඉඟුරු පැලවලට දෙපැත්ත මැද තියෙන පස් කණ්ඩිය වගේ එකෙන් දෙපැත්තටම පස් එකතු කරගන්න ඕනේ. ඒක එකතු කරගත්තත් එක්ක මේ ඉඟුරු පැලේ සාමාන්‍යයෙන් දැනට තියෙන මතු පිට ප්‍රමාණයෙන් අඟල් 2ක් විතර වැහෙනවා. ඒ වැහුණාට පස්සේ ඊළඟට අලුතින් ආයෙත් තව පැල අපි පැල 4ක් විතර වගේ තියෙනවා නම් එක පඳුරක ඒකෙන් සාමාන්‍යයෙන් තව පැල 10ක් විතර පඳුර වර්ධනය වෙලා උඩට එනවා. ඉතින් ඉඟුරු වල වැඩිපුර අස්වැන්නක් ගන්නව නම් අනිවාර්යෙන් කරන්න ඕනි පස් දාන එක තමයි කරන්නම ඕනි දේ. අපි සාමාන්‍යයෙන් පාත්ති වල හිටවුවොත් අපිට පස් දාගෙන යන්න අමාරුයි. ඉතින් ඒක නිසා තමයි මේ පේලි වල හිටවන්නේ. ඊට අමතරව කාණු කපලා කාණුවේ හිටවලා ඒක 3 සැරයක් 4 සැරයක් පස් දාලා උඩට පඳුරු ටික වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම ඊට කලින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාලා ඇති මගේ කලින් වගාවේ ඉඟුරු ගලවන එක. ඉතින් ඒකත් බලන්න. ගොඩක් වෙලාවට මේ ඉඟුරු වල මම වීඩියෝ කෙටි වීඩියෝ අරගෙන ඉන්නේ ඔයගොල්ලන්ට මේක වැදගත් වෙයි කියලා හිතලා. ඉතින් සම්පූර්ණ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරගෙන එන්නම් මුල ඉඳන් අගට කොහොමද අපි මේ ඉඟුරු වගාව බීජ අවස්ථාවේ ඉඳලා අස්වනු නෙලනකම් කොහොමද කරන්නේ කියලා. ඉතින් හැමෝටම කියන මගේ channel එක subscribe කරන්න. වීඩියෝට like එකක් දාන්න අනිවාර්යෙන් වීඩියෝ ටික බලන්න.